අමාරු සරසම ගානක් හදමුද? මෙන්න මේ ගාන. මෙතන වම් පැත්තේ තියෙන්නේ පද කිහිපයක ගුණිතයක්. මේ 5 කියලා තියෙන්නේ. 5 කියන්නේ පද කිහිපයක ගුණිතයක් කියන අදහස. ඔතන සිග්මා තිබුණොත් පද කිහිපයක එකතුවක්. හරි. ඒතර මෙතන පද කිහිපයක ගුණිතයක් කියලානේ අදහස් කරන්නේ. හරි. ඒක සමාන වෙන්න ඕනේ මේකට. ඉතින් බලමු මේක විසඳලා මේකේ වම් පැත්තට මම p කියලා දාගන්නම්. හරිද? මෙහෙමයි ගාන හදන්නේ. p කියලා දාගෙන මම ඔක ලියා ගන්නවා. හරිද? වම් පැත්ත මම p කියලා ගත්තා. හරිද? ඊළඟට මේක අදහස මොකක්ද කියලා අපි බලමු දැන්. මේක දිගහැරලා බලමු. හරි? r සමාන 1 දැම්මොත් දෙකේ බිඳුව කියලා මෙතන හැදෙනවා. හරි? දෙකේ බිඳුව කියන්නේ 1 කියන එක නේද? එතකොට cos θ කියලා හැදෙනවා. ඊට පස්සේ ආය r සමාන 2 දාලා බලන්න. හරි? r සමාන 2 දැම්මොත් එහෙම දෙකේ 2 ඍණ 1 කියලා හැදෙනවා. ඒ කියන්නේ cos 2යි θ කියලා හැදෙනවා. හරි? ඔය විදිහට cos 4යි θ එහෙම හැදීගෙන යනවා. මේ ගුණ වෙලා මම දාන්න n පදේ cos 2n ඍණ 1 θ කියලා දාන්න. මේක තමයි n පදේ. හරිද? මම ටිකක් මේක ස්ක්‍රෝල් කරගන්න. ඔය විදිහට. හරි? දැන් බලන්න මෙහෙම දෙයක් කරොත් මේ ගාන සුළු වෙනව නේද කියලා. මම මේ p මේ දෙපසම හරිද? දෙපසම ගුණ කරනවා 2යි sin θ ගෙන්. 2යි sin θ ගෙන් ගුණ කරාම බලන්න මොකද වෙන්නේ කියලා. මෙතනත් මම 2යි sin θ දානවා. cos θ cos 2යි θ මම ඊටු ටික ටිකක් දාන්න cos 4යි θ පදේ මම ලියන්නේ නැහැ. මම n පදේ ලියන්නම් කෙලින්ම. හරිද? දැන් බලන්න මේ කැලලට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කැලල සමානයි නේද? sin 2යි θට. sin 2යි θට සමානයි නේද? එහෙනම් හරි. එහෙනම් මම ලියනවා p වරක් 2යි sin θ කියන්නේ මෙතන යනවා sin 2යි θ. sin 2යි θ sin 2යි θ ඊළඟට තියෙන මොකක්ද? sin 2යි θ පස්සේ තියෙන්නේ cos 2යි θ නේද? බලිත් ඇඳෙනවා. හරි. cos 2යි θ ගුණ කිරීම cos 4යි θ මම දාන්නම් මෙතනින්. කොහොම ගිහිල්ලා cos 2n ඍණ 1 θ කියලා එන්නේ. හරිද? දැන් මේක දිහාත් බලන්නකෝ. මේක දිහාත් බැලුවාම මේකේ දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් මම මේක දෙකෙන් ගුණ කරනවා. එතන මේක දෙකේ වර්ගය වෙනවා. දෙකේ වර්ගය වෙනවා මෙතන. ඉතින් මේකත් sin 4යි θ නේද මේ තියෙන්නේ? sin 4යි θ තියෙන්නේ. හරි? ඉතින් මම ආයි ලියනවා p වරක් p වරක් දෙකේ වර්ග sin θ සමානයි මේක ලියන්න පුළුවන් sin 4යි θ කියලා. ගුණ කිරීම cos 4යි θ ගුණ කිරීම ඔය විදිහට
cos දෙකේ n ඍණ 1 θ. හරිද? හරිද? දැන් රටාවක් පේනව නේද ඔයගොල්ලන්ට මේකේ? හරිද? මේකේ රටාවක් පේන්න තියෙනවා. හරි? හරි මෙතන දෙකේ වර්ග තියෙනකොට මෙතන sin 4යි θ කියලා තියෙනවා. නේද? දෙකේ වර්ග කියනකොට sin 4යි θ කියලා තියෙනවනේ. හරි? හරි එතකොට ওই විදිහට මේක මං ගුණ කරොත් දෙකේ n ඍණ 1 sin θ මෙතනට එනවා sin ඔයාලට පේනවාදී sin දැන් මෙතන දෙකේ වර්ග තිබුණා මෙතන 4 තියෙනවා. මෙතන දෙකේ n ඍණ 1 තිබුවම මෙතනත් දෙකේ n ඍණ 1 එනවා. දෙකේ n ඍණ 1 θ cos දෙකේ n ඍණ 1 θ කියලා එනවා. හරිද? මේ දින අන්තිම පදේ වෙන මොකුත් නෙවෙයි මේ දින අන්තිම පදේ මේ අන්තිම පදේ. හරිද? මම තව දෙකකින් ගුණ කරොත් දෙපැත්තෙම හරි මේක දෙකේ n එනවා. මේක 2යි sin දෙකේ n ඍණ 1 θ දෙකේ n ඍණ 1 θ cos දෙකේ n ඍණ 1 θ කියලා එනවා. හරිද? දැන් අපිට මේක සවසුරු කරගන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට. මේ කෑල්ලම දිත්ත කෝණ සූත්‍ර මේකත්. ତර මේක ඇවිල්ලා sin දෙකේ n θ නේද? sin දෙකේ n θ මේ කෝණ දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ගුණ වෙලා තමයි මෙතනට එන්න ඕනේ. ඒතකොට දෙකේ n ඍණ 1 දෙකෙන් ගුණ වුණාම දෙකේ n කියලා එනවා. හරි. දැන් මේක ඇවිල්ලා p වරක් දෙකේ n sin θ ඔය උත්තරය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් p යුක්ත කරොත් අපිට එනවා sin දෙකේ n θ බෙදීම දෙකේ n sin θ. මේක තමයි උත්තරේ. බව පෙන්නන්න කියලා දෙන උත්තරේ. බලමු. දෙකේ n sin දෙකේ n θ බෙදීම දෙකේ n sin θ. හරි? ඒක තමයි පෙන්නන්න කියලා තියෙන්නේ. හරි? මේක තමයි උත්තරේ. එහෙනම් තවත් ගානකින් නැවත හමු වෙමු. සුබ දවසක්.